පට්ට සාධාරණයක් වෙලා තියෙනවා තමයි. ඒත් තාම දැඩි තීරණයක ඉන්නවා කිසිම හේතුවක් මත විභාගවල කල් වෙනස් කරන්න බෑ කියන මතය ඒගොල්ලෝ. අර විභාගවල දවස් සම්බන්ධ කතන්දරේ ළමයි ඒගොල්ලෝ බොහොම දැඩි තීරණයක ඉන්නවා කල් කොහොමත් වෙනස් කරන්නේ නැහැ කියලා. එකෙන් ඔයාලට අසාධාරණයක් වෙලා තියෙනවා පැහැදිලිව තියෙයි. අර විභාගවල දවස් සම්බන්ධ කතන්දරේ ළමයි ඒගොල්ලෝ බොහොම දැඩි තීරණයක ඉන්නවා කල් කොහොමත් වෙනස් කරන්නේ නැහැ කියලා. ඒතර ඒක අර මේ කතා කරලා අර එහෙම කියන්නේ ඒකෙන් ඔයාලට අසාධාරණයක් වෙලා තියෙනවා පැහැදිලිව තියෙයි. ඒක පළවෙනි පටන් ගත්ත දායි නම් අපි කතා කරලා හිටපෙකනේ. හැබැයි අර මේ ඒක විවිධාකාර හේතු හින්දා නිකන් හොයලා බැලුවම විතාම දැඩි තීරණයක ඉන්නවා කිසිම හේතුවක් මත විභාගවල කල් වෙනස් කරන්න බෑ කියන මතය ඒගොල්ලෝ. ඒතකොට අර ඒකයි මම පන්තියේ ගුණත් ඒක ඇදලවත් ගන්න නැත්තේ. මොකද ওই කතාව ගත්ත ගමන් ඊළඟට ඕගලන්ගේ ඔළුවේ ඕක වැඩ කරන්න පටන් ගන්නවා. කල්යිද දන්නේ නේද කියලා අරක හොයනවා මේක හොයනවා ඒකයි මේකයි සෑහෙන්න කාලයක් ඕගොල්ලෝ නාස්ති කරනවා ඕක හිත. හිතන්නකෝ අන්තිමේට හෙනට කාලයක් නාස්ති කරලා ඒත් විභාගේ තියෙන දවසේම තිබුණම අන්තිමේට අර නාස්ති වෙච්ච වෙලාවේ වැඩ කරන්න තිබ්බ එකක් නැති වෙන එක නෙවෙන්නේ. ඒ නිසායි අපි වුණත් ඒ කතාවවත් ඇදලා ගන්න නැත්තේ පන්තියකවත්. ඒ කියන්නේ කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයාලට එකෙන් පට්ට සාධාරණයක් වෙලා තියෙනවා තමයි. ඒක කතා කරා කියලා අපිට වෙන්නේ තවත් කාලේ නාස්ති වෙන එක නම් ඒක තේරුමක් නැහැ නේද? මේ කියන්නේ හොයලා බැලුවම ඒගොල්ලෝ අතිශය දැඩි තීරණයකින් ඉන්නවා එදාම විභාගේ තියෙනවා කියලා. මම හිතන්නේ ඊයේ ටයිම් ටේබල් එහෙමත් රිලීස් කරලා තිබ්බා. ඒකෙනුත් දෙන්නේ උඹලා ඔය කෑ ගැව්වට අපි නම් විභාගේ තියෙනවා 10 වගේ එකක් තමයි දෙන්නේ. එහෙනම් මේ එතන සාධාරණයි අසාධාරණයි කතා කරලා වැඩක් නැහැ. ඕගොල්ලන්ට පට්ට අසාධාරණයි වැඩේ. මොකද්ද කරන්නේ? ඉතින් අපි බලන්න ඕනේ කියන්නේ තියෙන කන්ඩිෂන් එක යටතේ ඔයාලව අරන් යන්න පුළුවන් උපරිමයට අරන් යන එකනේ. ඒ නිසා මේ ඒ විදිහට තමයි වැඩේ කරගෙන යන්න වෙන්නේ. මේ සහ අනිත් කාරණාව වෙන්නේ ඕගොල්ලන්ගේ අර විභාගයේ වල අර S එකේ C එකේ A එකේ B එකේ මට්ටම් වලින් සෑහෙන ප්‍රමාණයක වෙනස් වීමක් කරන්න වෙන්න ඉඩ තියෙනවා අනිවාර්යයෙන් ඕගොල්ලන්ගේ බැච් එකේ. කියන්නේ දැන් කොහොමත් S එක දෙන්න මම මේක ගිය සතිය වලත් කියන්නේ නැති. මේක තාම ළමයි පටලවාගෙන ඉන්නද කියන්නේ මේ අර ෆයිනල් රිවිෂන් වීඩියෝ එක දාපු එකත් එක්ක ආය අහලා තිබුණා. S එකේ මට්ටම 35 40 නෙවෙයි. C එකේ මට්ටම 55 නෙවෙයි. හැබැයි B එක 65. B එක 60 වෙන්නේ නැහැ. A එක 75. ඒවා එහෙමයි. නමුත් හැම අවුරුද්දකම වගේ ඕල යම් අඩුවක් වෙනවා. S එකේ එහෙම සෑහෙන කියන්නේ 20 ගණන් වලට එහෙම බෑපු අවුරුද්දුත් තිබිලා තියෙනවා. හරියට මේ දත්ත එළියට දෙන්නේ නැහැ. නමුත් S එකේම ටිකක් සැලකියුතු ලොකු ප්‍රමාණ වලින් වෙනස් වෙන අවුරුදු තියෙනවා. සාමාන්‍යයෙන් A එක B එක ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ අවුරුද්දේ ඒක වුණත් සැලකියුතු මට්ටමකින් වෙනසක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ හින්දා ඕගොල්ලොන්ට සමහරක් විට මේ දැනට ඉන්න තැන අනුව කොහොමත් ඒකක් ගන්න පුළුවන් වෙයි වගේ හිතෙන්නේ නැති වෙයි. 75ක් A level paper එකට A කියලා හිතෙන්නේ නැති වෙයි. ඒ වුණාට සමහරක් විට 75ට අඩු ලකුණු සමහරක් වෙන්නේ නෙමෙයි. බොහෝ විට 75ට අඩු ලකුණු වලින් මේ පාර ඒ තීරණේ වෙයි. ඒ හින්දා අර කාගෙන කොහොම හරි අල්ලගෙන වැඩ ටික කරගෙන යන්න මේක අතහැරලා දාන්න නැතුව. එහෙම තමයි යන්න ඕනේ.